කොහොමද ඔයාලා හැමෝම හොඳින් පරිස්සමින් ඇති කියලා හිතනවා. අද vlog එකටත් ඔයාලව ආදරෙන් මම පිළිගන්නවා. මම මගේ බර්ත්ඩේ එකට රෙඩි වෙච්ච විදියනේ මේ vlog එකෙන් අරගෙන එන්නේ. හැබැයි මේ බර්ත්ඩේ එකට කලින් මේ අප්‍රේල් 17 වෙනිදා අවුරුද්දට පස්සේ අපි අක්කලා ගෙදර ගියා. මේ තියෙන මතුගම ලස්සන තැනකට අපි ගියා නාන්න. ඉතින් මම හිතුවා මේ වීඩියෝ ක්ලිප් ටිකත් මේ vlog එකටම එකතු කරනවා කියලා. මෙතන හරිම ලස්සනයි. ඔයාලා බලන්නකෝ. තේ වතු එහෙම තියෙනවා. හරිම ලස්සනයි. මේ ටිකක් දවල් වෙලා වුණත් අර අවුව සැර ගතියක් එහෙම දැනුනේ නෑ. වතුරත් ගොඩාක් සීතලයි. හරිම ලස්සනයි මේ පැත්ත. ඉතින් මතකම ඉන්න යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ තැනට කියන නම නම් මම දන්නේ නෑ. හැබැයි හරිම ලස්සනයි. එන්න කොහලත් බලන්න. මම මෙතනින් පස්සේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මම බර්ත්ඩේ එකට රෙඩි වෙච්ච වීඩියෝ ටික. මේ අප්‍රේල් 28 වෙනිදා මට ඕන කරන ස්ක්‍රන්චීස් ටිකක් ඔක්කොම මැහුවා. මේ ස්ක්‍රන්චීස් මොකටද කියලාත් මම ඔයාලට ඉස්සරහදී vlog එකෙම කියන්නම්. මට එක කලර්ස් වලින් ස්ක්‍රන්චීස් 50ක් 55ක් විතර ඕනේ. මම ඒ ටික ඔක්කොම වගේ මහගත්තා. තව මම හිතන්නේ 3-4යි එදා මට මහන්න තව ඉතුරුනේ. ඒ ටික ඔක්කොම මහලා ඉවර කරගන්නවා. මගේ උපන්දිනේමයි පළවෙනිදා. ඉතින් මට ලබන්නේ 25 වෙනි උපන්දිනේ. මම අවුරුද්දකට වැඩි කාලෙකින් නම් ගොඩාක් ආසාවෙන් හිටියා මේ වගේ ලස්සන වැඩක් කරන්න. ඔයාලත් එක්කත් මම ෂෙයා කරගන්නම්. මම ගොඩාක් ආසාවෙන් හිටියා දානයක් දෙන්න. විශේෂයෙන්ම ළමා නිවාසයකට. ඉතින් මට හම්බුණා ගෑනු ළමයි විතරක් ඉන්න තැනක්. ඉතින් මං හිතුවා මගේ උපන්දිනේට යාළුවට මොනහරි ලස්සන ට්‍රීට් එකක් දෙන්න ඕනි කියලා. ගෑනු ළමයි විතරක් ඉන්න හින්දා මං හිතුවා ස්ක්‍රන්චීස් උත් දෙන එක ගොඩාක් වටිනවා කියලා. අපි හවසේ ටී ටයිම් එකට තමයි එයාලට කැම දෙන්න බාරගත්තේ. එතකොට ස්ක්‍රන්චීස් උත් මං එයාලට දෙනවා. ඉතින් මම හිතුවා මම අතින්ම මහලා ඒ ටික දෙනවා කියලා. මං කලින් ස්මෝල් බිස්නස් එකක් උත් කරා. ඒ හින්දා ස්ක්‍රන්චීස් මහන් මම දන්නවා. ඒ හින්දා මම ටක් ගාලා එදාම ওই ටික මහගත්තා. මගේ බර්ත්ඩේ vlog එකේ part 2 එකත් මම ඔයාලට අරගෙන එනවා. ඒකෙදි මම මේ දානි වැඩ ටික කරගත්තේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් part 2 vlog එකත් බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. මේ අප්‍රේල් 29 වෙනිදා එදාත් මට වැඩ ගොඩක් තිබුණා. වැඩ කියන්නේ දානෙට ඕන කරන බඩු ගන්න ඒවා මේවා. ඒ විතරක් නෙමෙයි සැලුන් එකටත් පොඩක් යන්න ඕන අයිබ්‍රෝස් හදන්න. ඉතින් සැලුන් එකට ගිහලා අයිබ්‍රෝස් හදාගෙන ඒ වැඩ ටික කරගන්න තමයි මේ ආවේ. මම ඊට කලින් එක පාරයි සැලුන් එකකින් අයිබ්‍රෝස් හදලා තින්නේ. ඒ හදපු පාරත් යා ගොඩක් හීනියට හැදුවේ. මේකප් එකක් දැම්මම නම් අවුලක් නැහැ. ඒත් නෝමල් ඉන්නකොට නම් මට අයිබ්‍රෝස් ගොඩක් හීනි කියලා හිතෙනවා. ඔයාලට තේම් ප්‍රශ්නයක් තියෙනවද? කොච්චර කිව්වත් යාලා හීනියටමයි නේද හදන්නේ? මටත් මේ පාරත් මට හිතුණා හීනි වැඩිද මන්ද කියලා. කලින්ට වඩා නම් හොඳයි. ඒත් අනේ මන්ද තාම මට හරියටම සෙට් වෙන දැනක් හම්බුනේ නැහැ. තනියෙන් හදාගන්නකොට ඊට වඩා ලස්සනට හදාගන්න පුළුවන් මට. ඊට පස්සේ ඉතින් මහන්සියටත් එක්ක ඇවිල්ලා බීම් එකක් බිව්වා. ඊට පස්සේ ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මම ඔයාලට පෙන්නන්න මම ගත්තේවා. මේක තමයි මම පාවිච්චි කරන ෆේස් වොෂ් එක මේ දවස්වල. තාම පිම්පල්ස් වලට හරියන එකක් ලොකුවට හම්බුනේ නෑ. මේකෙන් පිම්පල්ස් ටික චුට්ටක් විතර අඩු වෙලා තියෙනවා මගේ. ඒ නිසා මෙන්න මේ ටික ගත්තා. මෙන්න මේ ඉයරින් එක ගත්තේ මම මගේ බර්ත්ඩේ එකට දාන්න. මේ තියෙන්නේ මගේ බර්ත්ඩේ ෂූට් එකට ඕන කරන බඩු. මං 30 වෙනිදා රැයට තමයි බර්ත්ඩේ ෂූට් එක කරන්න හිතන් ඉන්නේ. ඒකට ඕන කරන දේවල් ටික මං ගත්තා. ඉතින් පින්ක් පර්පල් කලර් එකෙන් තමයි මම ඔක්කොම ඩෙකොරේෂන්ස් කරන්න හිතුවේ. මොකද මගේ ඩ්‍රෙස් එක පර්පල් කලර් එකේ ඩ්‍රෙස් එකක්. අවුරුදු shopping haul video එකේදී මම මේ dress එක පෙන්නුවා.
මෙන්න මේ ටික තමයි මම ගත්තේ. මේ ඔක්කොටම මට රුපියල් 1000ක් වගේ තමයි ගියේ. ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලට ඇරුණම ඩෙකොරේෂන් වලට 900 ගාණක් වගේ ගියේ. ඉතින් මෙන්න මේ වගේ ඇෂ් කලර් පින්ක් කලර් එකෙන් තමයි මම මේ ඩෙකොරේෂන්ස් ගත්තේ. ඊට පස්සේ මෙන්න මේ දේවල් නම් අරගත්තේ මම දාන වැඩවල වලට ඕනේ දේවල්. දාන වැඩ ටික කරන හැටි මම vlog එක part 2 එකේදී ඔයාලත් එක්ක share කරගන්නම්. මේ බඩු ටික අරගෙන ආවා. දැන් අද මට තියෙනවා කේක් එක හදන්න ඕනේ. මොකද හෙට රෑට තමයි මම මගේ ෂූට් එක කරන්නේ 30 වෙනිදා. ඉතින් හදිස්සියෙම කේක් එක හදන්න බැරි නිසා අද ඒ ටික ඔක්කොම අයිසින් කරලා තියාගන්න ඕනේ. කේක් එක හදනකොට මම කේක් එක හදන්නේ නෑ. මට ටයිම් එකක් නැති නිසා කඩෙන් කේක් ගෙනල්ලා නිකන් ආසාවට එක අයිසින් කරනවා. මම යන්තම් ෂේප් එකක් දාලා අයිසින් කරගත්තා. ෆස්ට් ටයිම් එක නිසා මේ විදියට අවුලක් නැහැ. අයිසින් කරන් යනකොට මම දවල්ටම කරන්නේ නැතුව රෑටම තියාගත්තේ මේක අයිසින් දිය වෙන්න ගන්න නිසා. ඉතින් බය වෙන දෙයක් නැහැ අයිසින් එක දිය වුණා කියලා. චුටක් ෆ්‍රිජ් එකේ දාලා අයිසින් එක ඝන කරලා අරගෙන ගන්න පුළුවන්. මමත් ඒ විදියට තමයි කරේ. මටත් ඉතින් පුරුද්දක් නැහැනේ කලින් කරලා ෂේප් එකේ කරගත්තා. අවුලක් නැහැ. ඔයගොල්ලෝ බලන්නකෝ ෆයිනල් ලුක් එක. මේ ෂේප් එකක් දාගන්න පුළුවන් මට්ටමේ තියෙනවා. මම එක ෆස්ට් කෝට් එක කවර් කරලා ඉවරලා පීච් එකේ දාලා විනාඩි 20ක් විතර තියලා එළියට අරගෙන ආයෙත් දෙවෙනි කෝට් එකත් ගාලා ඊට පස්සේ අයිසින් කලර්ස් දෙකකින් හැදුවා. පින්ක් එකේ ෂේඩ් දෙකක් එන විදියට ටිකක් පින්ක් වැඩි එනුයි අඩු එනුයි දාලා නයිෆ් එකෙන්ම පොඩි ආර්ට් එකක් දැම්මා. යන්තම් විතර ෂේප් එකක් දාගන්න. මම හිතනවා මගේ මට්ටමට ඉතින් මේක ෂේප් කියලා ෆස්ට් ටයිම් කරද්දි අනික මගේ ළඟ කිසිම ටූල් එකක්වත් නැහැ. එදා දවසේ කේක් එක හදලා නිදාගත්තා. මේ අප්‍රේල් 30 වෙනිදා උදේ මට ක්ලාස් එකක් කරන්න තිබුණා. ඒ ක්ලාස් එක කරා. ඉතින් ක්ලාස් එක කරලා ඉවරලා දැන් මම යන්න ඕනේ ලෑස්ති වෙලා. අද ඕන කරන බඩු ගන්න. මොකද ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් උත් ගන්න තියෙනවා මට අද. අද මම හවසට ෂූට් එක කරනවනේ. ඒකයි සහ දානේ ඒවට ඕන කරන තව බඩු වගේක් තියෙනවා. ඒ ටිකත් අද ගන්න ඕනේ. ඊට පස්සේ පළවෙනිදා උදේට ගන්න ඒවත් තියෙනවා. පාන් අනම්මනන් ටික. ඒ ටික ඇරෙන්න අනිත් ටික මම ගන්නවා. මට එක තැන්වලට ගිහිල්ලා කරගත්ති ඒකක්වත් ෂූට් කරන්න ඕනේ නෑ. ඉතින් මේ මං ගෙදර එන ගමන් මං ඔක්කොම වැඩ ටික කරගත්තා. බැංක් එකට යන්න තිබුණා. බැංක් එකට ගිහිල්ලා ඒ වැඩ ටිකත් කරගෙන ඊට පස්සේ බඩු ටිකත් ඔක්කොම අරගෙන ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් උත් අරගෙන මේ ටුක් එක යන ගමන් එන්න. ඒ අතරේ අපි අපේ බර්ත්ඩේ එක ගැන කතා කරමු. දැන් සෝෂල් මීඩියා වල බර්ත්ඩේ එකක් කියවම අපි දකින්නේ සර්ප්‍රයිස් පාර්ටි එකක්, gift හම්බ වෙනවා. අපි ඒවත් එක්ක අපි ගැන හිතනවා අනේ අපිට එහෙම ලයිෆ් එකක් නෑ. යාලා නම් වාසනාවන්තයි. අපිට එහෙම තෑගි හම්බ වෙන්නේ නෑ කියලා. හැබැයි මම හිතන දේ නම් මම ආස දේවල් මම විසින්ම ගන්නවා. දැන් ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් උනත් කවුරුත් මගේ පන්තිනේට මට අරන් දෙයි කියලා බලන් ඉන්නේ නැතුව මම ඒක මම වෙනුවෙන් අනිවාර්යෙන්ම අරගන්නවා. 25 වෙනි පන්තිනේදී මම හිතුවා ආයි 25 කියන එක ආයි ලබන අවුරුද්දේදී මට එන්නේ නැහනේ. එහෙනම් මම පොඩියට මතකයේ තියෙන ෆොටෝස් ටිකක් ගන්නවා කියලා. මම කොහොමද ලොකුට ෂූට් කරන්න ආසෙ නැහැ. මොකද මම ලැජ්ජයි ඒ වගේ දේවල් වලට. අනිත් එක තමයි මම එහෙම ලොකු පාටි වලට කැමතිත් නැහැ. මට ඕන හරියම රිලැක්ස් එකේ ඉන්න. ඉතින් හැබැයි 25ට මතක තියෙන්න ඕනේ නිසා මම හිතුවා මම ලස්සනට ෆොටෝ ටිකක් ගහ ගන්නවා කියලා. ඒ වගේම මම ගොඩාක් ආසාවෙන් හිටියා. මම කලින් ඉඳන්ම මම ක්ලාස් කරන වලින් හම්බෙන සල්ලි වලින් පුළුවන් විදිහට සල්ලි ඉතුරු කරා මම කවදා හරි මොකක් හරි දානයක් හරි දෙනවා කියලා. ඉතින් 25 වෙනි පන්දිනේදී මට ඒක කරගන්න ලැබෙන එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඉතින් ඔයාට කවුරුත් දේවල් දෙනකම් බලන් ඉන්න එපා. ඔයාගේ උපන්දිනේ දවසට හරි ඔයා ආස දෙයක් ඔයා වෙනුවෙන් අරගන්න. දැන් ඒකට අනිවාර්යෙන් සල්ලි තියෙන්න ඕනේනේ පොඩි ගාණක් හරි. ඉතින් ඒ වෙනුවෙන් ඔයා ස්මෝල් බිස්නස් එකක් හරි පටන් අරගෙන චූටි දෙයක් හරි එකතු කරගෙන ඔයා වෙනුවෙන් ගන්න. ඒක අනිත් කෙනාට හම්බ වෙන්නේ ලොකු iPhone එකක් නේ. ඒක අපිට එහෙම නෑ කියලා එහෙම ජජ් කරන්න එපා. උපන්දිනේට ලොකු පාටි දෙන්න නැතුණාට කමක් නෑ. අදුම ගානේ ෆොටෝ එකක් හරි ගහගන්න. ඒක ඔයාලගේ මෙමරි එකට එකතු කරගන්න. හැම ස්පෙෂල් මූමන්ට් එකක්ම ෆොටෝ එකකට ගන්න. ඒක ගොඩාක් ලස්සන මතකයක් වෙනවා අපිට දවසක කතා කරන්න. හරි කතාවෙන් කතාව වන්න මං ගෙදර ආවා. ගෙදර ආව ගමන් මම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ටික වතුරට දාලා ඒ වැඩ ටික කරා.
මේ නම් දැන් හවස් වෙලා මම මේ හදන්නේ මගේ ෂූට් එකට ඕන මොකද කියන්නේ මල් ලොට්ටුවක් හදාගන්න. මම Pinterest එකේ බලලා ගොඩාක් හොයාගත්ත ඩෙකොරේෂන්ස් වලින් තමයි මේ විදියට ලස්සනට ඩෙකොරේට් කරේ. ඔයාලත් බලන්නක ලස්සනයිද කියලා. මගේ මේ ඩෙකොරේෂන්ස් වලට ගියේ මට රුපියල් 900 ගාණක් වගේ. ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලටත් එක්කම රුපියල් 2000ක් වගේ තමයි ගියේ. ඉතින් බැලූන්ස් ඒ වගේම රිබන් ඒ ටික තමයි මම යූස් කරේ. මේ විදිහට තමයි ඩෙකොරේෂන්ස් එක උනේ. ඔයාලා බලන්නක ලස්සනයිද කියලා. ෂූට් එකේ ලස්සන ෆොටෝස් ටිකකුත් මම ඔයාලට අගට ඇඩ් කරන්නම්. ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. part 2 vlog එකේදී මම බර්ත්ඩේ එක දවස ගත කරපු විදිහ වගේම මේ ෂූට් එකේ ඉතුරු ටිකත් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ එකත් ලස්සනයි නම් subscribe කරන්න අමතක කරන්න එපා. මෙච්චර වෙලා මාව බලාගෙන අහගෙන හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. bye.